Hi guys, welcome back to my channel. ඉතින් ගොඩ කාලෙකින් බ්ලොග් එකක් කරන්න බැරි වුණා. බ්ලොග් එකක් කරන් යන්න බැරි වුණා. ඉතින් ඔන්න අද බ්ලොග් එකෙන් ඔයගොල්ලොත් එක්ක අපි යන්නේ විශේෂ තැනකට. ඒත් එක්කම තමයි මේක විශේෂ ඔකේෂන් එකක්. අපි දෙන්නාගේම first year wedding anniversary එක. ඉතින් අපි යන්නේ මාර්ම රොමෑන්ටික් ලස්සන view එකක් තියෙන රෙස්ටොරන්ට් එකකට. ඉතින් අපි ගිහින් බලමු මේ රෙස්ටොරන්ට් එක මොකක්ද, මේ ලොකේෂන් එක කොහෙද තියෙන්නේ කියලා. Let's go. ඉතින් guys අපි මේ යන රෙස්ටොරන්ට් එක තියෙන්නේ කොළඹ වල. ඉතින් මේ තියෙන එන්ට්‍රන්ස් එක මේක රෙස්ටොරන්ට් එකක් විතරම නෙමෙයි, මේක හොටෙල් එකක්. ඉතින් මේකේ නම තමයි Vertical by Jetwing Colombo. ඉතින් මෙතනින් ඔහොම එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වෙලා අපි එලිවේටර් එක ගන්න ඕනේ. මට මතක විදිහට ලාස්ට් ෆ්ලෝර් එකේ තමයි ඒගොල්ලන්ගේ රෙස්ටොරන්ට් එක තිබ්බේ. ඉතින් ලාස්ට් ෆ්ලෝර් එකේ ජර්මන් ලවුන්ජ් එකේ තමයි මේ ලස්සන රෙස්ටොරන්ට් එක තියෙන්නේ. ගයිස් රෙස්ටොරන්ට් එකට ඇතුළේ නැ තැන ඉඳන්ම මාරම ලස්සනයි, ෆොටෝස් ගහන්න, වීඩියෝ කරන්න මාරම ලස්සන ලොකේෂන් එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් පැය ගාණක් විතර අපි දැන් ස්පෙන්ඩ් කරේ එතන. ඉතින් මේ තියෙන රෙස්ටොරන්ට් එකට ඇතුල් වෙද්දිම අපිට පේන විදිහ view එක. එයාලගේ අවුට්සයිඩ් ඒරියා එකක් තියෙනවා, බාර් ඒරියා එකක් වගේ. ඉතින් මාරම ලස්සනයි රෑට මේ තියෙන view එක. ඉතින් මගේ හස්බන්ඩ් මට කියනවා ගිහින් බලන්නකෝ, ඇතුලේ තමයි ලොකුම සර්ප්‍රයිස් එක තියෙන්නේ කියලා. ඉතින් ගිහින් බලමු මොකක්ද යා මට දීලා තියෙන සර්ප්‍රයිස් එක කියලා. ඉතින් මේක තමයි මගේ හස්බන්ඩ් මට දීපු සර්ප්‍රයිස් එක අපි දෙන්නගේ ඇනිවර්සරි එකට. ගායිස් මාරම ලස්සනයි, මාරම රොමැන්ටික් වයිබ් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ ලස්සන view එකත් එක්කම ඉතින් මේ වගේ ලස්සනට arrange කරපු ටේබල් 4ක් තිබ්බා අපි දෙන්න ගිය දවසේ. ඉතින් මම හිතන්නේ තව කපල්ස් 3ක් එන්න තියෙනවා මේ වගේ ලස්සන රොමැන්ටික් ඩිනර් එකක් ගන්න. ඉතින් ඇත්තටම මාරම හැපි. මේක අපි දෙන්නගේම ෆස්ට් ටයිම් මේ වගේ ලස්සන රොමෑන්ටික් ඩිනර් එකක් ගන්න අවස්ථාවක් හම්බුණු. ඉතින් ඕගොල්ලන්ගෙත් ඇනිවර්සරි එක, බර්ත්ඩේ පාටි, සර්ප්‍රයිස්, ප්‍රොපෝසල් මේ වගේ ඕනම දෙයක් කරන්න බලාගෙන ඉන්නවා නම් මේ තැන මං හිතනවා ඕගොල්ලන්ට සූටබල්ම තැනක් කියලා. කියන්නේ මාරම ලස්සනයි guys. ඔයාලට එළියට යන්නත් පුළුවන් මේ බැල්කනි ඒරියා එකේ ෆොටෝස් ගන්න. ඒ වගේ ඒවලට ඉතින් මාරම රොමැන්ටික් වයිබ් එකක් තමයි තියෙන්නේ. අපිට ඒගොල්ලෝ ආවහම මුලින්ම සර්ව් කරනවා මෙන්න මේ ඇපටයිසර් එක. මේක හරියට වෙජිටබල් සමෝස එකක් වගේ මාරම රසයි. ඒත් එකම ගායිස් ඊළඟට ඒගොල්ලෝ අපේ ඩිෂස් සර්ව් කරනකොට අපි ඕඩර් කරපු ඩිෂ් වල ප්‍රයිසස් එක්කම මම ඕගොල්ලන්ට කියන්නම්. එතකොට ඕගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ රෙස්ටොරන්ට් එකේ ප්‍රයිස් රේන්ජ් එක මොන වගේද කියලා. ඉතින් ඔන්න දැන් මුලින්ම යාලා සර්ව් කරන අපේ ඇපටයිසර් එක අපි ඕඩර් කරේ crispy pork මේ ඩිෂ් එක වුණා 2600. but guys it's so worth it. මං කවදාකවත් මේ වගේ රස pork එකක් කාලා නෑ. it's melt in your mouth, it's so good. එතකොට
ඉතින් අපේ main dish එකට අපි order කරේ chicken breast with creamy potato and crispy peanut spicy peanut salsa. මේක උනා 3200ක්. ඒකත් මාර්ම රසයි. ඉතින් මේ දේවල් විතරක් නෙමෙයි තව ගොඩාක් දේවල් මේකේ තියෙනවා rice ಜಾති noodles ಜಾති මේ වගේ හැම දෙයක්ම. ඉතින් අපි දෙන්න අද order කරේ මේ dish දෙක. ඉතින් ඩෙසර්ට් එකට අපි order කරේ මම ගත්තා chocolate cashew nut fudge cake. එතකොට මගේ husband order කරේ chocolate lava cake එක. ඉතින් මේ දෙකම so good. මාරම රසයි. ඉතින් guys හැමදාම අපි දෙන්නගේ anniversary date night එක අපි දෙන්න spend කරේ. ඉතින් overall මේ place එකට මේ restaurant එකට food wise අතේ මේ හැම දෙයකටම මට දෙන්න පුළුවන් 10 out of 10. ඉතින් highly recommend this place guys. ඔයගොල්ලන්ගේ anniversary එක birthday parties proposal මේ ඕනම දෙයකට suitable ම දන තමයි මෙතන. මේ තරම් මාර්ම ලස්සන vibe එකක් තියෙන්නේ. ඉතින් අපි දෙන්නගේ dinner එකත් ඉවරයි. It's time to go to home. ඉතින් මේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු එහෙනම්. අදට ගිහින් එන්නම්. bye.